ජේසු පිහිටයි සුබ උදෑසනක් වේවා ඔබට. අද දවසේ මේ අලුත් වුණු වසර තුල මේ උදෑසනත් මා ඔබ උදෙසා යාඥා කරනු ලබනවා. උන්වහන්සේගේ වචනේ 1 කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 58 වෙනි පදය උන්වහන්සේගේ වචනය මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි ස්වාමින් වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථීරවව් නිශ්චලවව් විතරම ස්වාමින් වහන්සේගේ මෙහෙයෙහි වඩා පවතිව්. ආමෙන්. දුදෑසන ස්වාමින් වහන්සේ තුල මා කැමති ඔබ ශක්තිමත් කරන්නට මේ වචනේ තුලින්. එමෙන්ම මා කැමති ඔබ උදෙසා දෙවියන් වහන්සේගේ පාමුලේ යාඥා කරන පිණිස. උන්වහන්සේගේ වචනේ කියනවා අස්තීර තැනැත්තෙක් නොවෙන්නට වග බලා ගන්නට. උන්වහන්සේ තුල ඔබ තබා තිබෙන විශ්වාසය ඇදහිල්ල අද දවසේ ස්ථීර කරගනිමින් ඔබගේ ජීවිතය තුල ඒ ආශිර්වාදයේ භුක්ති විඳින්නට මා ඔබට ආරාධනා කරනවා. මුළු අහසත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන්නා වූ ආදරයෙන් දයාවෙන් පූර්ණ වූ ජීවමාන ශුද්ධ වූ මගේ පියාණනි ඔබගේ දිව්‍යමය දෑතට මේ මොහොතේ මේ යාඥා හඬ ශ්‍රවණය කරන්නා වූ ශ්‍රී ලංකා දේශයේ සිට වේවා අනිකුත් දේශයන් සිට වේවා කුමන ස්ථානයක වේවා කුමන තරාතිරමක වේවා කවුරු මේ යාඥා හඬ ශ්‍රවණය කළත් ඔබගේ වචනය ලෙසම ඔබ කෙරේ විශ්වාස කරන කවරෙක්වත් ලැජ්ජාවට පත් නොකරන දෙවියන් වහන්සේ සැබෑ වූ සත්‍ය වූ ජීවමාන ජේසුනි මේ දරුවගේ ජීවිතයට අද දවසේ ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. මගේ පියාණනි ඔබගේ දිව්‍යමය දෑතට මේ දරුවාගේ ජීවිතය තුළ අද දවස කරන කියන හැම වැඩ කටයුත්තක් අධ්‍යාපන කටයුතු වේවා ව්‍යාපාර කටයුතු වේවා පෞල් ජීවිතය වේවා කුමනාකාරයේ කාරණාවක් වේවා සියලු අංශයන් වලට ඔබගේ ආශිර්වාදය නිදහස් කරමින් මම යාඥා කරනවා. නිවසෙන් බැහැරව යන මොහොතේ සිට නැවත නිවසට පැමිණෙන මොහොත දක්වාත් පවුල තුලත් සමාදානය ඔබගේ රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය මේ දරුවට ඔබ වහන්සේ නිදහස් කළ මැනව. අද දවසේ සමුදුනේ යම් රෝග පීඩා කනස්සල්ල දුක වේදනා මතින් ගමන් කරයිද ජීවමාන ජේසුනි මේ ශුද්ධ වූ දේශයේ යෙරුසලමේ සිට මා ඔබගේ පාමුලේ මේ දරුවා උදෙසා මැදහත් කාර්කම් කරනු ලබනවා. ජීවමාන ජේසුනි ඔබ වසර 2000කට කලින් ඔබ නිම කළ පූජාව කරන කොටගෙන ස්වාමිනී ඔබගේ බලවන්ත හස්තය ඔබගේ දිගු කළ බාහුව ඔබ වහන්සේ මේ දරුවා කෙරෙහි සම්පූර්ණ කොට තබමින් ස්වාමිනී මේ දරුවාට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. යම් ආදරණීය කෙනෙකු යම් තමන්ගේ පවුල්වල දෙමව්පියන් කුඩා දරුවන් ආදරණීයන් රෝගාතුරව රෝහල්ගතව සිටිත්නම් අද දවසේ ඔබගේ දිව්‍යමය සුවය මේ දරුවන් කෙරෙහි මා ප්‍රකාශ කරනු ලබනවා. ජීවමාන ජේසුනි ඔබ කෙරේ විශ්වාස කරමින් යම් කෙනෙක් ඇදහිල්ලෙන් මුළු සිතින් මේ යාඥා හඬ ශ්‍රවණය කරයිද ස්වාමිනී ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අධ්‍යාපන කටයුතු හැම දෙයක් කරගන්නට ඔබ වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව ආශිර්වාදය අනුග්‍රහය මේ දරුවන් කෙරෙහි ඔබ වහන්සේ නිදහස් කරන්නට කියා මම යාඥා කරනවා. ජීවමාන මගේ පියාණනි ඔබ වහන්සේට අද දවසේ ආරම්භය පටන් අවසානයේ තෙක් සියල්ල ඔබගේ දෑතට බාර කරන අතර ආත්මය සඵල වන්නාසේ සියල්ලෙහි සඵලව සුවසේ සිටින්නට අද දවස මේ දරුවගේ ජීවිතය ඔබ වහන්සේ ආශිර්වාද කළ බැනව. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨ වූ ශුද්ධ නාමයෙන් ආමෙන්. Hallelujah.